අපි හැමෝම අතේ තියෙන මේ iPhone එක ගැන පොඩ්ඩක් හිතමු. විශේෂයෙන්ම අපි දවස ගානේ පාවිච්චි කරන ඒකී යතුරු පුවරුව. ඒ කියන්නේ කීබෝඩ් එක. ඒක බැලුමට හරිම සරලයි වගේ නේද? ඒත් ඒ සරල පෙනුම ඇතුලේ අපි වැඩ හිතා ගන්නත් බැරි තරම් ලේසි කරන රහස් ගොඩක් හැංගිලා තියෙනවා. ඉතින් අද අපි බලමු ඒ රහස් ටිකක් ගැන. සමහර වෙලා අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හැමදාම ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරන ඒත් හරියටම දන්නේ නැති මේ යතුරු පුවරුව ඇතුලේ. හරි. කාරණේ මේකයි. Apple සමාගමේ මූලිකම අදහස තමයි හැමදේම සරලව තියෙන එක. ඒත් ඒ සරල බව ඇතුලේ විශේෂයෙන්ම කීබෝඩ් එක වගේ නිතරම පාවිච්චි වෙන දෙයක අපේ වැඩ ගොඩක් වේගවත් කරන පුදුම හිතන දේවල් හැංගිලා තියෙනවා. හොඳයි එහෙනම් අපි මුලින්ම පටන් ගමු අපි හැමෝටම මුහුණ දෙන්න වෙන පොදුම ගැටලුවකින්. ඒ තමයි ටයිප් කරද්දි වෙන කරදරකාරී වැරදි හදන එක. මතකද අර වචනයක් මැද තියෙන වැරදුන අකුරන් හදන්න යනකොට වෙන දේ? ඇඟිල්ලෙන් මේ අකුරු උඩටම කර්සර් එක ගේන්න කොච්චර try කළත් ඒකේ එහාට මෙහාට පනිනව මිසක් ඕන තැනටම යන්නේ නැහැ. හරිම කරදරයක්. හොඳයි. මෙන්න ඒකට තියෙන නියම විසඳුම. iPhone එකේ තියෙනවා සැඟවුණු trackpad ක්‍රමයක්. මේකෙන් වෙන්නේ මුළු යතුරු පුවරුවම ලැප්ටොප් එකක trackpad එකක් වගේ පාවිච්චි කරලා අර කර්සරේ හරිම නිවැරදිව එහා මෙහා ගෙනියන්න පුළුවන් වෙන එක. මේක පාවිච්චි කරන එක හරිම ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි. කීබෝඩ් එකේ ස්පේස් බාර් එක උඩ ඇඟිල්ල තද කරගෙන ඉන්න. එතකොට යතුරු පුවරියේ අකුරු ටික මැකිලා යනවා. අන්න ඒ වෙලාවේ ඉඳන් ඇඟිල්ල එහා මෙහා කරලා බලන්න කර්සරය හරිම සුමුටව ඕනම තැනකට අරන් යන්න පුළුවන්. වැරදුණු තැනට හරියටම යන එක දැන් කිසිම කරදරයක් නෙවෙයි. හරි, වැරදි නිවැරදි කරන ලේසිම ක්‍රමය දැන් අපි දන්නවා. එහෙනම් ඊළඟට බලමු කොහොමද අපේ ටයිප් කරන වේගය වැඩි කරගෙන තවත් කාර්යක්ෂම වෙන්නේ කියලා. නිතරම ටයිප් කරන්න වෙන දේවල් තියෙනවනේ. තමන්ගේ ඊමේල් ලිපිනය, ගෙදර ලිපිනය, එහෙම නැත්නම් මම එන ගමන් වගේ නිතර කියන වාක්‍යයක් හැම සැරේම ඒ ටික මුල ඉඳන් ටයිප් කරන එක ටිකක් වෙහෙස කරයි නේද? ඉතින් මේකට තියෙන විසඳුම නම් ඇත්තටම මැජික් එකක් වගේ. මේකට කියන්නේ වදන් ආදේශ කිරීම නැත්නම් ටෙක්ස්ට් රිප්ලේස්මන්ට් කියලා. සරලවම මේකෙන් පුළුවන් කෙටි වචනයක් ටයිප් කරලා ඇසිල්ලකින් දිග වාක්‍යයක් මවන්න. මෙන්න බලන්න මේ උදාහරණය. OMW කියලා ටයිප් කරපු ගමන් එක on my way කියන සම්පූර්ණ වාක්‍යයට හැරෙනවා. හිතන්න මේ වගේ කෙටිමං වලින් කොච්චර වේදාවක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. මේක හදාගන්න එක හරිම සරලයි. settings වලට ගිහින් general තෝරලා ඊට පස්සේ keyboard වලට යන්න. එතන තියෙනවා text replacement කියලා. එතනට ගිහින් පුරවම් කැමති කෙටිමං සහ ඒවට අදාළ දිග වාක්‍ය ඇතුළත් කරන්න. වේගෙන් ටයිප් කරන එක වගේම සමහර වෙලාවට එක හතකින් ටයිප් කරන්න වෙන එකත් ලොකු අභියෝගයක්. ඉතින් දැන් අපි බලමු ඒකට තියෙන විසඳුම මොකක්ද කියලා. හිතන්නකෝ එක අතක බඩු වගේක් තියෙනවා, නැත්නම් කෝපියටක් තියෙනවා, අනිත් අතින් විතරක් ටයිප් කරන්න ඕන. ඒ වෙලාවට යතුරු පුවරුව හරිම ලොකුයි වගේ දැනෙනවා නේද? මේකටත් iPhone එකේ නියම විසඳුමක් තියෙනවා. යතුරු පුවරුවේ පහළ වම් කෙළවරේ තියෙන emoji හරි globe icon එක හරි තද කරගෙන ඉන්න. එතකොට එන මෙනුවෙන් දකුණට හෝ වමට බැරවෙච්ච යතුරු පුවරුව තෝරන්න. බලන්න යතුරු පුවරුව එක පැත්තකට පොඩි වෙලා එක අතකින් ටයිප් කරන්න හරිම පහසු වෙනවා. ඒත් හිතන්න අත් දෙකම පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් આવොත් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවකට iPhone එකේ හඬින් ටයිප් කිරීමේ හැකියාව පාවිච්චි කරන්න පුළුවන්. පුදුම දේ තමයි විරාම ලකුණු පවා කියමින් ටයිප් කරන්න පුළුවන් වීම. උදාහරණයක් විදිහට මෙහෙම කියලා බලන්න. ආදරණීය මේරි, චෙක්පත තැපෑලේ ඇත විස්මයාර්ථ ලකුණ. මෙන්න බලන්න ප්‍රතිඵලය. හරියටම විරාම ලකුණුත් එක්ක කිව්ව දේ ඒ විදිහටම ටයිප් වෙලා තියෙනවා. මේක ඇත්තටම හරිම බලවත් විශේෂාංගයක්. හොඳයි. අවසාන වශයෙන් අපි බලමු මේ යතුරු පුවරුව Tamanටම ආවේනික, Tamanටම ගැළපෙන විදියට සකස් කරගන්නේ කොහොමද කියලා. ඩොලර් සලකුණ විතරක් නෙවෙයි, තවත් මුදල් ඒකකවල සලකුණු, ඒ වගේම විවිධ උච්චාරණ සහිත අකුරු මේ ගොඩක් දේලයි යතුරු පුවරේ සැඟවිලා තිරෙනවා. මේවා හොයාගන්න එක හරිම ලේසි. ඕනෑම යතුරක් උඩ ඇඟිල්ල ටිකක් වෙලා තද කරන් හිටියම ඒකට අදාළ අමතරාක්ෂර සහ සංකේත මතුවෙනවා. උදාහරණයකට ඩොලර් සලකුණ තද කරන් හිටියම බලන්න වෙනත් මුදල් ඒකකවල සලකුණුත් එනවා. settings ඇතුලේ general ඊට පස්සේ keyboard වලට ගියාම තමන්ගේ ටයිප් කරන විදිහට ගැලපෙන්න යතුරු පුවරු හදාගන්න පුළුවන්. සමහර වෙලාවට කරදරයක් වෙන auto correction වගේ දේවල් ඕන නම් off කරන්නත් slide to type වගේ වේගවත් ක්‍රම on කරන්නත් එතනින් පුළුවන්.
යතුරු පෝරුවේ අකුරු කියවන්න අපහසු නම් ඒකටත් විසඳුම් තියෙනවා. settings වල display and brightness වලට ගිහින් text size එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම bold text ක්‍රියාත්මක කළොත් අකුරු තවත් පැහැදිලිව පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඔන්න දැන් iPhone යතුරු පොරුවේ ප්‍රධාන රහස් කිහිපයක් ගැන දැනගත්තා. මේ සරල උපක්‍රම වලින් ටයිප් කරන වේගය සහ පහසුව අනිවාර්යෙන්ම වැඩි දියුණු කරගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න යතුරු පොරුව වගේ සරල දෙයක මෙච්චර රහස් තියෙනවා නම් මේ මුළු දුරකථනය ඇතුලේ තවත් මොන වගේ සැඟවුණු බලයක් නැතිද? ඉතින් ඒ ගැන හොයලා බලන්න මේක හොඳ ආරම්භයක්.